ලෝක ළමා දිනේ දවසේ ටේස්ට් ඔෆ් හෙවන් එකෙන් කේක් ඩෙකරේටිං වර්ක්ෂොප් එකක් තිබ්බා. විශේෂයෙන්ම අපේ පුංචි පැංචා වෙනුවෙන් තමයි මේක තිබුණේ. ඉතින් අපේ පුතාලා දෙන්නත් එක්ක අපිත් ඒකට සහභාගී වුණා. ඉතින් අපි බලමු එයාලා කොයි විදිහටද කේක් ඩෙකරේට් කරේ කියලා. ඉතින් අපි එතනට යද්දී අපේ පොඩිතු වගේම තව පුංචි පැංචියෝ ගොඩාක් ඇවිල්ලා හිටියා කේක් ඩෙකරේටිං වර්ක්ෂොප් එකට. ඉතින් ටේස්ට් ඔෆ් හෙවන් ටීම් එක එයාලා වෙනුවෙන් රස කුකීස් වගේම කප් කේක්ස්ුත් ලෑස්ති කරලා තිබ්බා ඩෙකරේට් කරන්න. ඔන්න ඉතින් දැන් අයිසිං කරන වැඩේ පටන් අරගෙන තියෙන්නේ. පොඩිත්තෝ පේනවනේ ලස්සනට ඩෙකරේට් කරනවා. ඒ වගේම එයාලට මේ වෙනම දීලා තිබුණා අයිසිං කරන්න ඕනේ විදිහ තියෙන රූපයක්. ඒක බලාගෙන තමයි අයිසිං කරන්න තිබුණේ. හැබැයි ඉතින් ඒක බලාගෙන අයිසිං කරන්න කිව්වට අන්තිමට ඉතින් එයාලට ඕනේ දේ තමයි එයාලා ඩෙකරේට් කරේ. ඒකත් කමක් නෑ. ඒකත් ක්‍රියේටිව් නේද? ඉතින් මේ පේනවනේ අපේ පුතාලා දෙන්නත් කුකී එක ඩෙකරේට් කරන බලමුකෝ කොයි වගේ තියේද කියලා අවසානෙට නේද? මෙන්න මේ විදිහට තමයි එයාලා කුකීස් ඩෙකරේට් කරේ. අර රූපේ තියෙන විදිහට ඒ පාටවල් අරගෙන ඒ පාට ගලපලා තමයි ලස්සනට ඩෙකරේට් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මෙයාලා කප් කේක් ඩෙකරේට් කරේ කියලා. ඉතින් අපේ බබාලා කේක් ඩෙකරේට් කරන අතරේ තව නැන්ද කෙනෙකුයි මාමා කෙනෙකුයි ඇවිල්ලා අපේ බබාලව ඩෙකරේට් කරනවා. ඉතින් අපේ පුතා නම් කියලා තිබුණා මට ඕන ස්පයිඩර්මෑන් මේ ටැටූ එකක් කියලා. ඒ හින්දා ආන්ටි ස්පයිඩර්මෑන් ටැටූ එකක් අතේ ඇඳලා දීලා තිබුණා. ඒ වගේම දැන් ඔන්න අයියාගේ වාරේ. අයියාට නම් මොකක් ඕන කිව්වද දන්නේ නැහැ. එයාත් ටැටූ එකක් ගාගෙන තියෙනවා. ලස්සනයි හැබැයි නේද? ඔන්න ඉතින් කප් කේක් ඩෙකරේට් කරන වෙලාව තමයි දැන් තියෙන්නේ. බලමු කොහොමද මෙයාලා කප් කේක් ඩෙකරේට් කරන්නේ කියලා නේද? ඔය විදිහට තමයි ටේස්ට් ඔෆ් හෙවන් එකේ නැන්දලා මාමලගේ උදව්වත් ඇතුව අපේ පුංචි පැංචෝ කේක් සහ කුකීස් ඩෙකරේට් කරලා ඉවර කරේ. ඉතින් ඒ වගේම තමයි අපිට හැමදාමත් රස කේක් අරගෙන එන ටේස්ට් ඔෆ් හෙවන් එකේ විජිත මාමගේ උපන්දිනෙත් අපේ පුංචි පැංචොත් එක්කලා එදාම සැමරුවා. ඉතින් අද ලෝක ළමා දිනේ දවසේ අපේ පොඩිත්තන්ගේ හිත් සතුටින් ඒ වගේම ආදරයෙන් පුරවපු ටේස්ට් ඔෆ් හෙවන් ආයතනයේට තව ලස්සන රස කේක් හදන්න හැමදාම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.